ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ දිල්ලි වල ව්‍යාපාරිකයෙක් අංකුර් ගැන. එයාගේ ජීවිතයේ වුණු අනපේක්ෂිත සිදුවීම් මාලාවක් ගැන තියෙන තොරතුරු ටික ගැඹුරින් බලන්නේ සූදානම. ඔව් මේක ඇත්තටම හිතන්න ගොඩක් දේවල් තියෙන කතාවක්. අර බිඳුණු විවාහය ආයෙත් මතුවුණු පාසල් කාලේ ආදරයක්. ඊට පස්සේ අර හිතා ගන්නත් බැරි සිදුවීම නේද? ඒ ඔක්කොම එකතු වෙලා හලිම සංකීර්ණ තත්ත්වයක් තමයි මවන්නේ. හරියට හරි. ඉතින් අද අපි බලමු මේ චරිත මුහුණ දෙන සදාචාරාත්මක ගැටලු මොනමද? එයාලා ගන්න තීරණ, එයාගේ බලපෑම, ඒ ගැන ටිකක් කතා කරමු. ඒ කියන්නේ අංකුර්, එයාගේ හිටපු බිරිඳ ප්‍රබ්ලින් සහ අර අලුත් කෙනා අන්තරා අතරේ වෙන දේවල් ගැන නේද? ඔව්. ඒ තුන්දෙනා අතර ගොඩනගෙන ඒ සියුම් සම්බන්ධය තමයි මේකේ හරය. කතාව පටන් ගන්නෙ කොහොමද? මුලින්ම අංකුර්ගේ පළවෙනි කසාදේ ප්‍රබ්ලින් එක තිබ්බ එක බිඳ වැටෙනව නේද? ඔව්. ඒක බිඳ වැටුණට පස්සේ එයා ටිකක් අරමුණක් නැති වෙනවා වගේ ජීවිතේ නිකන් අතරමං වෙලා වගේ තමයි මූලාශ්‍රවල කියවෙන්නේ. හිස් තැනක් ඇති වෙනවා. එතකොට තමයි අර ඉස්කෝලේ කාලේ හිටපු පෙම්මතිය අන්තරා ආයේ එන්නේ. ඔව් හරියටම. මොකද එයාලා ආයේ මුණ ගැහෙන්නෙත් අර ව්‍යාපාරික වැඩක් හින්දා ඒකෙන් පරණ යාළුකම ආයෙ මතුවෙලා. ආදරයක් බවට පත් වෙනවා. ඔව් ආයෙත් අලුත් වෙනවා. කාලයක් යද්දී යාලා එකට ජීවිතේ පටන් ගන්න තීරණය කරනවා වගේ තමයි තොරතුරු තියෙන්නේ. එතකොට තමයි කතාවේ ලොකුම පෙරලිය. හැමදේම හොඳ අතට යද්දී ප්‍රබ්ලින් අනතුරකට ලක් වෙනවා. ඒකේ ප්‍රතිපරිය එයාට මතකේ නැති වෙනවා. ඔව් මෑත කාලින මතකේ සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා යනවා. එයා හිතන්නේ තාමත් එයා අංකුර්ගේ බිරිඳ කියලා. අප්පා ඒක අංකුර්ට අන්තරාටයි කොහොමද බලපන්නේ නැතිද? ලොකු මානසික පීඩනයක් වෙන්නේ නැති නේද? අනිවාර්යයෙන්ම හිතනකො එක පැත්තකින් තමන්ගේ වර්තමාන සතුක අනාගතේ අන්තරාය එක්ක අනිත් පැත්තෙන් අර අතීතයේ වගකීමක් වගේ හැඟීමක් ප්‍රබ්ලින් අසරණ වෙලා ඉද්දි අතාරින්නත් බෑ වගේ. හරියටම එයා ඉන්නේ අර උබතෝකෝටික ප්‍රශ්නේ මැද්දේ. අතීත වගකීමද අනාගත සතුටද? මේ වගේ වෙලාවක මොකද්ද හරිද කියන එක හරිම සාපේක්ෂයිනේ. අන්තරා කොහොමද මේකට මූණ දෙන්නේ? යා අංකුර්ට උදව් කරනවද නැත්නම් එයාගේ පැත්තනොත් ලොකු පීඩනයක් එනවද? තුරුතුරු අනුව නම් මන්තරාගෙන් ලොකු අවබෝධයක් සහයෝගයක් ලැබෙනවා. එයා තේරුම් අරන් ඉන්නවා වගේ. හැබැයි ඉතින් එයා ඇතුළේ ලොකු කැළඹීමක් වේදනාවක් තියෙන්නේ නැති නේද? ඒකත් අංකුර්ට තවත් පීඩනයක් වෙන්නේ නැති ඇත්ත කියන්නද නැද්ද? මොකද ප්‍රොබ්ලින්ට රිද්දන්නත් බෑ. ඉතින් අංකුර් අන්තිමට මොකද්ද තීරණය කරන්නේ? එයා අන්තිමට තීරණය කරනවා ඇත්ත කියන්න, ප්‍රොබ්ලින්ට හැමදේම කියන්න. ඒකෙන් පස්සේ ප්‍රොබ්ලින්ගේ ප්‍රතිචාරය. ඒක තමයි වැලගත්ම හරිය වෙන්නේ නැති. ඔව් පුදුම දේ කියන්නේ මූලාශ්‍රවල තියෙන විදියට අංකුර් ඇත්ත කිව්වම ඒ කම්පනයත් එක්කද කොහෙද ප්‍රොබ්ලින්ගේ අර නැති වුණ මතකය ටිකෙන් ටික ආපවලනවලු. ඇත්තටම? ඔව් හැමදේම මතක් වුණාට පස්සේ ප්‍රොබ්ලින් කරන්නේ එයා අංකුර්ටයි අන්තරාටයි කියනවා එයාලගේ සතුට හොයාගෙන යන්න කියලා. එයා ඒ දෙන්නට ආශිර්වාද කරනවා වගේ. ඒ කියන්නේ එයා අතීතේ එල්ලිලා ඉන්නේ නැහැ. නෑ. ඒක තමයි මේ කතාවේ තියෙන පුදුමය. එයා අංකුරව නිදාස් කරනවා. ඉතින් මේ අවුල අන්තිමට සුබවාදී විදියට විසඳනවා වගේ අංකුර්ටයි අන්තරට එයාලගේ පාරේ යන්න ඉඩ ලැබෙනවද? ඔව්. ප්‍රොබ්ලින්ගේ අර පුදුම අවබෝධය නිසා අංකුර්ටයි අන්තරටයි පුළුවන් වෙනවා අතීතයේ බර අතෑරලා එයාලගේ අලුත් ජීවිතේ පටන් ගන්න. ආදරයේ විශ්වාසය මත එම තමයි කියවෙන්නේ. ඉතින් මේ කතා පුවතෙන් අපිට පේනව නේද ජීවිතයට එන අභියෝග කොච්චර අනපේක්ෂිත වෙන්න පුළුවන්ද? ඒ වගේ වෙලාවට අපි මුහුණ දෙන සදාචාරාත්මක ගැටුම් තීරණ ගන්න එකේ අමාරුව. ඇත්තටම අංකුර්ගත තීරණය අවසානයේ හැමෝටම යම් සහනයක් ගෙනාවා වගේ පෙනුනට ඒ තැනට එනකන් ගෙවපු කාලය හරිම අසීරු වෙන්නේ නැති. ඒක ඇත්ත. මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම බලන්න පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. ඒ වගේ මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.